ආයිබෝවන් හැමෝටම අද මම ඔයාලට අරගෙන ආවේ නයිමිරිස් වගාවේ සාර්ථකත්වයේ රහසක් ගැන වීඩියෝ එක. ඔයාගේ නයිමිරිස් පැලත් මේ වගේ ශාස්ත්‍රීයකව හදාගන්න ඕනද? එනම් අද වීඩියෝ එක අනිවාර්යෙන්ම බලන්න. අද අපි කතා කරන්නේ යාරමිලා කම්ප්ලෙක්ස් පොහොර එක ගැන. මේක නිකම් පොහොරක් නෙවෙයි. මේක පූර්ණ පෝෂණය අඩංගු කැට පොහොරක්. මේ හැම කැටයකම නයිට්‍රජන්, පොස්පරස්, පොටෑසියම් වගේම මැග්නීසියම් සහ සල්ෆත් අඩංගු වෙලා තියෙනවා. ඇයි ඇත්තරම අපි මේක නයිමිරිස්වලට පාවිච්චි කරන්නේ? නයිමිරිස්වලට විතරක් නෙමේ හැම බෝගකටම මේ කැට පොහොර එක ඉතාම වැදගත්. මේ පොහොර නිසා පැලේ මුල් පද්ධතිය හොඳින් වර්ධනය වෙනවා. ඒ වගේම ඉක්මනින් මල් පීදීම සහ වැඩි අස්වැන්නක් ලබාගන්න මේක ලොකු උදව්වක් වෙනවා. වැදගත්ම දේ තමයි මේකේ තියෙන පෝෂණය පසට ඉක්මනින්ම උරාගන්න නිසා ඔයාට දවස් කිහිපයකින් වෙනස දැක ගන්න පුළුවන්. මේ දින මම යාරමිලා කම්ප්ලෙක්ස් පොහොර එක පාවිච්චි කරලා පස්සේ අපි ටාගට් පොහොර එකක් දාන්න ඕන. මේව පාවිච්චි කරලා මම හදාගත්ත මගේ තිබ්බඩු වගාවේ මල් සහ පළදාව. හරි. දැන් අපි බලමු මේක නිවැරදිව දාන්නේ කොහොමද කියලා පැලේට. මේ පොහොර එක කවදාත්ම පැලේ මූල පද්ධතියට කෙලින්ම අපි දාන්නේ නැහැ. අපි පැලේ ඉඳලා අඟල් 2ක් හෝ 3ක් ඈතින් වටේට රවුමක් හාරගෙන ගිනි පෙට්ටි පියනින් එකක් ඒ රවුමට දාන්න ඕන. ඊට පස්සේ වටේම දාලා පස්වලින් ඒ රවුම වහලා දානවා. ඔයාලා මතක තියාගන්න මේ දේ කරන්න ඕන පැලවලට වතුර දාන්න කලින්. දවස් 15කට සැරයක් මේ පොහොර එක පාවිච්චි කරාට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලා මේක පසට දාලා පස්වලින් වහලා ඊට පස්සේ හොඳින් වතුර දාන්න මතක තියාගන්න මේ පොහොර කැට පොහොර එක හොඳට තෙත් වෙන්න. ඉතින් ඔයාලත් ඔයාලගේ නයිමිරිස් වගාවට හෝ වෙනත් ඕනම වගාවට මේ ක්‍රමය භාවිතය කරලා මට වෙනස කියන්න අමතක කරන්නත් එපා. ඒ වගේම මම මේ පොහොර භාවිතා කරන ගැන මොන හරි වැරදි දෙයක් කියනවා නම් මාව නිවැරදි කරන්නත් අමතක කරන්න එපා. ගිහිල්ලා එන්න මගේ වීඩියෝ එක බලලා ඔයාලට බොහොම ස්තුතියි.